ආයුබෝවන් සුබ දවසක්. ඔබේ ජීවිතයේ කී දිගම බස් සංචාරයට පැය කීයක් ගත වුණාද? පැය 5ක් 10ක් එහෙමත් නැත්නම් දවසක්ම? නමුත් ඔබ විශ්වාස කරනවද එකම බස් රථයක නැගලා කිසිම තැනකින් මාරු නොවි දින 6ක් තිස්සේ එක දිගට ගමන් කරන බස් මාර්ගයක් ලෝකේ තියෙනවා කියලා? අද අපි ලෑස්ති වෙන්නේ අන්න ඒ බස් මාර්ගය ගැන ඔබට කියන්න. බ්‍රසීලයේ ඉඳන් පේරු රාජ්‍ය වෙනකම්ම මහද්වීපයක් කරහා ඇදෙන ඒ මහා වික්‍රමාන්විත ට්‍රාන්ස් ඔෂානිකා බස් සංචාරය ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරේ ආරම්භ වෙන මේ බස් සේවය පේරු රාජ්‍යයේ ලීමා නගරය දක්වා ගමන් කරනවා. මෙම ගමනේ මුළු දුර කිලෝමීටර් 6300කට වඩා වැඩි. ඒ කියන්නේ ලංකාවේ දෙවිනුවර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට 14 වතාවක් එක දිගට ගියා වගේ වැඩක්. බ්‍රසීලයේ ට්‍රාන්ස් ඔෂානිකා සමාගම මගින් ක්‍රියාත්මක කරන මේ බස් රථ සංචාරය නිම කරන්න සාමාන්‍යයෙන් දින 6ක් පමණ ගත වෙනවා. ඒ කියන්නේ අවම වශයෙන් පැය 100කට වඩා වැඩි කාලයක් බස් රථය තුල ගමන් කළ යුතුයි. මේ ගමන ලෝකයේ දිගම බස් සංචාරය වගේම ඇයි විශේෂ වෙන්නේ කියලා අපි කතා කරලා බලමු. මේ බස් රථය දකුණු ඇමරිකානු මහද්වීපයේ අන්ත දෙකක්ම යා කරනවා. ඇට්ලන්ටික් සාගර වෙරළෙන් පටන් ගන්න ගමන ඉවර වෙන්නේ පැසිෆික් සාගර වෙරළෙන්. මාර්ගයේ වැටී තියෙන්නේ ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය මැදින්. ඒ වගේම දේශ සීමා පසු කරලා මේ බස් රථය ඇන්ඩීස් කඳු වැටියට ඇතුල් වෙනවා. මෙහිදී මුහුදු මට්ටමේ සිට මීටර් 4700ක් තරම් ඉහළට විහිදුණු දුෂ්කර කඳුකර මාර්ගයක් ඔස්සේ මේ බස් රථය ධාවනය කරනවා. මේ බස් රථය ගමන් කරන මගීන්ට බොහොම සුන්දර දර්ශන රසක් දැක බලා ගන්නට පුළුවන්. දින 6ක් බස් එකක යනවා කිව්වම ඔබට හිතේවි ඒක මහා වදයක් කියලා. නමුත් මේ බස් රථ සාමාන්‍ය බස් රථ නෙමෙයි. මේව හඳුන්වන්නේ ස්ලීපර් බස් රථ කියලා. මෙහි තියෙන ආසන සම්පූර්ණයෙන්ම පිටුපසට ඇල කරලා ඇඳක් බවට පත් කර ගන්න පුළුවන්. සෑම ආසනයකටම පෞද්ගලිකව USB port, Wi-Fi සහ වීඩියෝ තිර පවා ලබා දීලා තියෙනවා. බස් රථය ඇතුළත පිරිසිදු වැසිකිලි පහසුකම්ද පවතිනවා. ආරක්ෂාව වෙනුවෙන් පළපුරුදු රියදුරන් තිදෙනෙකු මේ බස් රථයේ ගමන් කරනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මේ බස් රථය පදවාගෙන යනවා. ආහාර ගැනීම සහ මුදල් හුවමාරු කර ගැනීම සඳහා දිනකට කිහිප වතාවක් මේ බස් රථය ඒ ගමන් මාර්ගයේ ප්‍රධාන නගරවල නතර කරනු ලබනවා. මේ ගමන හැමෝටම ඔරොත්තු දෙන්නේ නැහැ. බ්‍රසීලයේ අධික උෂ්ණත්වයේ සිට ඇන්ඩීස් කඳු මුදුනේ සෙල්සියස් අංශක 0 දක්වා දේශගුණ ක්ෂණිකව වෙනස් වෙනවා. ඒ වගේම අධික උෂ්ණකදී ඇතිවෙන ඔක්සිජන් අඩුවීම නිසා සමහර මගීන්ට කඳුකර අසනීප තත්ත්වයන් ඇති වෙනවා. ඒ වෙනුවෙන් මේ බස් රථය ඇතුලේ ඔක්සිජන් සිලින්ඩර් පවා සූදානම් කරලායි තියෙන්නේ. මේ මුළු බස් රථ ගමනටම මේ මුළු සංචාරයටම ටිකට් පතක මිල වෙන්නේ ඇමරිකනු ඩොලර් 200ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 60000කට ආසන්න මුදලක්. ගුවන් යානයකට වඩා මිල අඩු නිසා වගේම ජීවිතයට අමතක නොවන ත්‍රාසජනක අත්දැකීමක් ගන්න පුළුවන් කම නිසාම ලෝකයේ බොහෝ සංචාරකයින් මේ ගමන ගැන උනන්දුවක් දක්වනවා. ගුවන් යානයකින් පැය කිහිපයකින් යන්න පුළුවන් ගමනක් දින 6ක් තිස්සේ මහ පොළොව මතින් යන එක ඇත්තටම පුදුමාකාර අත්දැකීමක්. විවිධ පාරිසරික කලාප සංචාරක ස්ථාන පසු කර යන මේ වගේ ගමනක් ඔබටත් යන්න ලැබුණොත් මොකක්ද හිතෙන්නේ? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.